සුබ දවසක් සියලුම දෙනාට ඒ ෆෝමැට් සිටින් ගෙනෙන අලුත්ම වීඩියෝ එකට ඔයාලව අද සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි මේ දවස්වල කතා කර ඉඳියේ 2025 අපසු සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රය පිළිබඳව. ඒකේ පළවෙනි පත්‍රයේ සියලුම කොටස් අවසන් කරා. ඒ ටික channel එකේ තියෙනවා ගිහින් බලන්න. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න හිතුවේ කොහොම ලකුණු බෙදේද කියලා. හැබැයි තාම අපිට මාකින් ස්කීම් එක අවුට් කරලා නැහැ. හරියටම ලකුණු වෙන විදිය. නමුත් අපිට පුළුවන් ගිය අවුරුද්දේ මාකින් ස්කීම් එකත් එක්ක සැසඳලා මේ අවුරුද්දේ කොහොම ලකුණු බෙදෙයිද කියලා හිතලා අපිට ඔයාලගේ ලකුණු කොහොම ආවද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න, bell icon එක click කරන්න, යාළුවන්ට මේ වීඩියෝ එක share කරන්න. ඉතින් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් මම කලින් සඳහන් කළ විදිහට අපිට තාම මාකින් ස්කීම් එකක් අවුට් කරලා නැහැ. තාම ඒක ෆයිනලයිස් වෙන ගමන් තියෙන්නේ. ඉතින් මං ගාව තියෙනවා අපේ ගිය අවුරුද්දේ මාකින් ස්කීම් එක 2023 2024 අපේ සාමාන්‍ය පෙළ ගණිතය ලකුණු ලබා දීමේ පටිපාටිය. අපිට පුළුවන් ඒ ආශ්‍රයෙන් මේ අවුරුද්දේ පේපර් එක බලලා කොයි වගේ තැන්වලට ලකුණු බෙදලා ඇද්ද, ලකුණු කීයක් ඒ ස්ථාන වලට බෙදලා තියෙනවද කියලා බලලා ඔයාලට දල අදහසක් ගන්න. ඔයාලා පාස් වෙලාද, කොහොමද ලකුණු මට්ටමක් ඇද්ද කියලා. මේක ඇත්තටම මම මේ වීඩියෝ එක කරන්නේ දෙවනවර තුන්වෙනිවර ගණිතය පෙළේ සිටින ළමයෙක්ට ගණිතය සමත් කරගන්න උවමනාවෙන් ඉඳලා මේ සැරේ විභාගෙ ලියලා අමාරු කියලා හිතන නිසා කොහොම ලකුණු බෙදෙයිද කියන එක සාකච්ඡා කරන්න නැතුව හොඳටම ඒකක් වී එකක් ගත්ත කෙනෙක්ට නම් ඉතින් අපි මාකින් ස්කීම් එක අවුට් වුණාට පස්සේ බලමු කොහොමද කියලා. මේක මේ මං 10000ක් ගන්න අලුත් මේ ආයි පන්ති යන්න ඕනද කියලා අදහසක් ගන්න තමයි මම මේ කරන්නේ. හරි. මෙහෙම තමයි මේ මාකින් ස්කීම් එකක් එනකොට එන්නේ. මේක තමයි මුල් පිටුව. අපි යමු ඊළඟ පිටුවට. ඊළඟ පිටුවේ සඳහන් කරලා තියෙන්නේ අපේ සාමාන්‍ය පෙළ වසර ගණිතයේ ලකුණු ලබා දීමේ පටිපාටිය කියලා. ඒක තමයි ඒක දෙන ගණිතයේ 1 කියන්නේ පළවෙනි පත්‍රය ඒක කියලා දෙනවා. මෙම පත්‍රයේ A හා B යනුවෙන් කොටස් දෙකකින් යුක්ත වේ. ඒ කොටස කෙටි පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න 25කින්ද B කොටස ව්‍යුහගත ප්‍රශ්න 5කින්ද සමන්විත වේ. මෙම ප්‍රශ්න සියල්ලම ප්‍රශ්න පත්‍රයේ එක් ප්‍රශ්නය සමග දී ඇති ඊට ප්‍රමාණය පිළිතුරු සැපිය යුතුය. කාලය පැය 2යි. අපි දන්න දේවල් ටික තමයි එතන සඳහන් කරලා තියෙන්නේ. හරි. ගණිතයේ 2 කියලා දීලා තියෙනවා. මෙම පත්‍රයේද A හා B කොටස් දෙකකින් සමන්විත වේ. ඒ කොටසේ ඇති ප්‍රශ්න 6න් ප්‍රශ්න 5කටද B කොටසේ ඇති ප්‍රශ්න 6න් ප්‍රශ්න 5කට වශයෙන් ප්‍රශ්න 10කට පිළිතුරු සැපිය යුතුය. සැපීම සඳහා ලියන පොත හෝ කඩදාසි භාවිත කර යුතුය. පැය 3ක කාලයක් ලබා දෙනවා කියලා මේක සටහන් කරලා තියෙනවා. එතකොට මේ දීලා තියෙන්නේ කොහොමද ලකුණු බෙදෙන විදිය. එක් පේපරයට සමස්තයක් වශයෙන් කියන්නේ ගාණක් ඇතුලේ ලකුණු බෙදෙන විදිය වෙනම දෙයක්. අපිට සමස්තයක් විදියට අයිඩියාවක් ගන්න තමයි මේ දීලා තියෙන්නේ. මේක හැම වසරෙම මාකින් ස්කීම් එකේ දෙනවා මේක. එතකොට අපි දන්නවා ෆස්ට් පේපර් එකේ ඒ කොටසේ ප්‍රශ්න 25ක් තියෙනවා. එතකොට එක ප්‍රශ්නයකට ලකුණු දෙක ගන්න ලකුණු 50ක් එනවා. එතකොට B කොටසේ ප්‍රශ්න 5ක් තියෙනවා. එක ප්‍රශ්නයකට ලකුණු 10 ගන්න 50ක් එනවා. එතකොට ෆස්ට් පේපර් එකට ෆුල් මාක් එක 100 වලින් ලකුණු 100න් තමයි ලැබෙන්නේ ෆස්ට් පේපර් එක. දැන් අපි සාකච්ඡා කරලා ඉවරයි ෆස්ට් පේපර් එක. එතකොට ඒකේ ලකුණු කොහොමද කියලා අපි බලමු මේ වීඩියෝ එකේ කොයි තාක් දුරකට ලකුණුද කියලා. එතකොට දෙවෙනි කොටස දෙවෙනි පේපර් එක ගත්තොත් ළමයි ඒ කොටසේ ප්‍රශ්න 6ක් තියෙනවා. ඒ ප්‍රශ්න 6ම ලියන්නේ අපි ප්‍රශ්න 5යි ලියන්න. තෝරා ගන්න ප්‍රශ්න 5. ඒ ප්‍රශ්න 5ට එක ප්‍රශ්නයකට 10 ගන්න ලකුණු 50ක්. B කොටසේ ප්‍රශ්න 6න් 5ක් තෝරගෙන ඒ 5ට ලකුණු 50කුත් ලැබිලා මුළු ලකුණු 200කින් තමයි ලකුණු එන්නේ. හරිද? ඊට පස්සේ සඳහන් කරලා තියෙනවා 1 හා 2 පත්‍ර දෙකම සඳහා අපේක්ෂකයෙකු ලබා ගන්නා මුළු ලකුණු සංඛ්‍යාව දෙකෙන් බෙදා අවසාන ලකුණු ගණනය කර. ඒකෙන් ලකුණු 200ක් එනවා පේපර් දෙකටම. ඉස්සරහ ලකුණු කීයද එන්නේ කියන එක දෙකෙන් බෙදලා හදනවා. සාමාන්‍ය විදිහට 75 ගන්න කෙනෙක් 75ට හොය ඉහළ ගන්න කෙනෙක්ට A සමර්ථයක් ලැබෙනවා. 65ට වැඩි කට B සමර්ථයක් වෙනවා. ඒක සමහර වෙලාවට වෙනස් වෙනවා. ඔය S පාස් එක C පාස් එක එහෙම ලකුණු මට්ටම් ටිකක් එහෙට මෙහෙට වෙන්න පුළුවන්. අපි ඒක හරියටම සාකච්ඡා කරමු මාකින් ස්කීම් එක අවුට් වුණාට පස්සේ. එතකොට අපිට පේපර් මාකින් ගිහිල්ලා අයිඩියා එකක් එනවා කොහොම ලකුණු බෙදෙයිද කියලා. එතකොට මෙතන තව වැදගත් කරුණු දීලා තියෙනවා. මෙම ලකුණු ලබා දීමේ පටිපාටියෙන් බැහැර ලකුණු ලබා නොදෙන්න කියලා කියලා තියෙන ගුරුවරුන්ට.
පස්සේ ගණිතයේ දෙක පත්‍රයේ ප්‍රශ්න 10ක් තෝරාගත යුත්තේ A හා B යන එක් කොටස් වලින් ප්‍රශ්න 5 බැගින් නියමිත සංඛ්‍යාවට වඩා වැඩියෙන් පිළිතුරු සපයා ඇති විට ලකුණු නොලැබේ කියන්නේ. සමහර 6ක් කරනද හිතන්න පළවෙනි A කොටසේ ප්‍රශ්න 6යි B කොටසෙන් ප්‍රශ්න 4කුයි කරලා. ඒ කියන්නේ එක දිගට ප්‍රශ්න 10ක් කරලා වැඩක් නැහැ. අපිට කියලා දීලා තියෙනවා A කොටසෙන් ප්‍රශ්න 6ක් දීලා තියෙනවා ඒකෙන් 5ක් තෝරගන්නවා. B කොටසෙන් තියෙනවා. ගැටලු මතුවෙද්දී ප්‍රධාන පරීක්ෂණයෙන් අහන්න කියලා තියෙනවා අපිට. උත්තර පත්‍ර ලකුණු කිරීම සඳහා රතු පෑන පමණ පාවිච්චි කරන්න කියලා ඒක ගුරුවරුන්ට අදාළ දෙයක්. හරි. ඒතකොට මේ තියෙන පළවෙනි පත්‍රය. ඒතකොට මං ගාව දැන් තියෙනවා ගිය අවුරුද්දේ පේපර් එක සහ මේ අවුරුද්දේ පේපර් එක අපි එක තැන දාගෙන බලමු. කොහොමද මේක ලකුණු කොහොමද බෙදෙන්නේ කියලා. ඇත්තම කිව්වොත් මේ පළවෙනි පත්‍රයේ ලකුණු බෙදෙන එකේ ඒතකොට ඒ කොටස නම් කොහොමත් මුල් ප්‍රශ්න 25ට ලකුණු දෙක ගන්න බෙදෙන්නේ. ඒතකොට ළමයි දැන් මේ හැම ප්‍රශ්නෙකට ඔයා හරියට උත්තරේ ගත්තොත් හරි උත්තරේ වීඩියෝ එකෙන් බලන්න හරි උත්තරේ ගත්තද කියලා මම කාඩ් එකක් දාන්න. ඒ වීඩියෝ එකට ගිහලා බලන්න. ඒතකොට උත්තරේ හරින ලකුණු දෙක එනවා. මේ තියෙන්නේ. වලට උත්තරේ හරින ලකුණු දෙකක් ලැබෙනවා. එතකොට ඒක අදාළ ගණිත කර්මයට තමයි අනිත් ලකුණු එන්නේ කියලා. ලකුණු දෙක ලැබෙනකොට ඔයා උත්තරේ අරගෙන නම් ඒක අරගන්න පාවිච්චි කරපු සහායක පියවරට මේ අනිත් ලකුණ ලැබෙන්නේ. හරිද? එතකොට ඒ ලකුණද මේකේ සුළු කිරීමට අදාළ මේ ප්‍රකාශයට ලකුණක් දීලා තියෙන. ඒතර අවසාන ප්‍රශ්නෙත් එක්ක උත්තරේ ලබා ගත්තොත් ලකුණු දෙක. ඔයා නැතුව අවසාන උත්තරේ ගන්න නැතුව ඉදිය කියමුකෝ අවසාන උත්තරේ ගන්න උන්නේ නැහැ ඔයාට. ඔයාට ගන්න පුළුවන් උනේ මේ සමීකරණ විතරයි ලියා ගන්න. ඒතකොට ඔයාලට එක ලකුණයි හම්බ වෙන්නේ. හරිද? ඒ වගේ අපි බලමු කොහොමද මේක පත්‍රය යන්නේ කියලා. ඒ වගේම තමයි දැන් මේ බැලුවට පස්සේ වලට තේරෙනවා මේ අනිත් කොටස් වලත් අනිවාර්යෙන් ප්‍රධාන පිළිතුර ගන්නවට ලකුණු දෙකක් ලැබෙනවා. ඊට අදාළ පියවරට තමයි ඊටු ලකුණ ඒ කියන්නේ ලකුණ ලැබෙන්නේ. දැන් ඔය එක පියවරකින් නම් විතර තියෙනවා ඔයාට ඒ ලකුණ විතර ලැබෙන්නේ. මෙතන උනත් මේ ත්‍රිකෝණ නිවැරදි ත්‍රිකෝණ දෙක ගන්නවට එතන ඒක ත්‍රිකෝණ තුන නම් කරනවට මේ ලකුණු ලැබිලා තියෙනවා දෙකක් සහ ඊටු ඒවට එකක්. කියන්නේ මේ නිවැරදි ත්‍රිකෝණ තුන සමග වැරදි එකක් හෝ ඇත්නම් කියන්නේ නිවැරදි ත්‍රිකෝණ තුන සමග වැරදි එකක් හෝ ඇත්නම් ලකුණු නැත. හරිද? නිවැරදි ත්‍රිකෝණ දෙකට තමයි එක ලකුණ. හරිද? මෙතන මේ ත්‍රිකෝණ 1 2 3 4ක් නේ. ත්‍රිකෝණ 4ක්. එතකොට මේකේ කියලා දෙන විදිහට නිවැරදි ත්‍රිකෝණ දෙක නම් එක ලකුණයි. 3යි එකක් නම් ලකුණු නැත. ඒ වගේ තමයි දැන් මේකෙත් තියෙන්නේ. ගත්තොත් මෙතන දැන් මේ ගැටලුවේ තියෙන විදිහට අපිට නිවසක බිත්තිය ආලේප කිරීමට 6 දෙනෙක් කියනවා නම් ඒකේ අපි අර මිනිස් පැටික් ගන්න. එතනට ලකුණක් වෙන්නේ. ඊට පස්සේ අමතරව කී දෙනෙක්ද අමතරව 10 දෙනෙක්ද ඒ ආසන ගානක් එනවා. ඒකට ඒ අමතරව ගන්න තමයි ලකුණු දෙක සම්පූර්ණ වෙන්නේ. අපි මිනිස් පැය අරගෙන ඒක අතන ආදේශ කරනවල මේ මිනිස්සු කී දෙනෙක්ද ගන්න කියන එක තමයි පළවෙනි ලකුණ වෙන්නේ. හරිද? ඒ වගේ තමයි දැන් මේකේ ලකුණු දෙනකොට උත්තරේ හරිනම් ඔයාලා හදපු විදිහේ අනිවාර්යෙන් මේ ලකුණු 25 මේ ප්‍රශ්න 25ම උත්තර හරිනම් ලකුණු 50ම ලබා ගන්න පුළුවන් ඔයාලට. කිසි ගැටලුවක් නැහැ. මේ වගේත් එහෙම දැන් මේ සුළු කිරීමට තමයි එක ලකුණක් වෙන් කරන්නේ. සුළු කිරීමට හරියන විදිහට සමීකරණයක් හදා ගැනීම. ඊට පස්සේ අවසාන උත්තරේ සම්පූර්ණයෙන්ම අවසාන උත්තරේ ගත්තොත් සම්පූර්ණ ලකුණු දෙකම හම්බ වෙනවා. උට පළවෙනි පත්‍රයේම ගැටලුවක් නැහැ. පළවෙනි පත්‍රයේ ඒ කොටස. මෙතනත් එහෙම වලට අදාළ සමීකරණ දැන් අපි මේ අවස්ථාවල ගත්තොත් දැන් මේකේ විශාලත්වය හොයන්න අපිට BAE කි දැන් BAE ගේ මෙතන විශාලත්වය හොයන්න කිව්වහම අපිට දැන් මෙතන තිබ්බ ආකාරයට මෙතන කෝණය හොයා ගන්නවට හරිද? මෙතන කෝණය 40 කියලා හොයාගත්තාම එතන එක ලකුණක් වෙන් වෙනවා. ඊට පස්සේ මෙතන ඊළඟට බාහිර කෝණයක් සැදෙන මේ බාහිර ත්‍රිකෝණයක පාද දෙකේම සැදෙන බාහිර කෝණයගේ අභ්‍යන්තර සමකෝණ සමානයි කියන්නේ ඒ කියනවට ඉතුරු එතනින් ඒකේ උත්තරය ගන්නවට ඉතුරු ලකුණු දෙක හම්බ වෙනවා. ඉතුරු ලකුණු දෙක කියන්නේ සම්පූර්ණ ලකුණු දෙකම හම්බ වෙනවා. හරි. මෙතන සුළු කිරීමෙත් මෙතන මේක පොදු හරයකට ගන්නකොට හරිද? මේක පොදු හරයකට ගන්නවට අරගෙන සුළු කරනවට ඒ කියන්නේ ඒක ලියා ගන්නකොට මෙතන මේක දැන් මෙතන 12යි පොදු හරය. ඊපස්සේ අරගෙන මේක 7යි.
ඊට පස්සේ මේක 10යි. හරිද? මෙතන 8යි. මෙන්න මේ ටික ලියනකොට එක ලකුණක් හම්බ වෙනවා. ඊට පස්සේ මේක සුළු කරලා උත්තරේ ගන්න තමයි ඊටු ලකුණ හම්බ වෙලා ලකුණු දෙකම සම්පූර්ණයෙන්ම ලැබෙනවා. හරිද? මෙන්න මේකේ තමයි කේස් එක තියෙන්නේ 4 වෙනි එකේ නම් මේ උත්තරේ හරියටම ගහුවොත් ලකුණු දෙකම ඔයාලට හිමි වෙනවා. හරිද? හරි. ඊපස්සේ මෙතන ඔයාලා මුලින්ම කරන්න ඕන කෝණය හොයාගන්න. ඒ කෝණය හොයාගන්නකොට එක ලකුණක් තියෙනවා. අංශක 70 ගන්නකොට එක ලකුණක් ඒවි. ඒක ආදේශ කළා සිසුන් ප්‍රමාණය ගන්නකොට තමයි සම්පූර්ණ ලකුණ. දැන් අපි හදේ ළමයි කී දෙනෙක්ද කියලා ළමයි කියනවල මේ 70 අරගෙන 70 අර සුළු කිරීම දැන් අපිට කියලා දෙන්නේ 20 දෙනා අංශක 20 කියන්නේ අංශක 20 කියන්නේ 30ක් කියලානේ. එතකොට ඊට අදාළව අපි අර අනුලෝම සමානුපාතික කරලා අපි හදුවනේ ප්‍රකාශය. ඒ ප්‍රකාශය ගන්න තමයි එක ලකුණ එන්නේ. හරිද? ඒ ආකාරයෙන් තමයි ලකුණු දෙක මේකේ බෙදෙන්නේ. හරිද? මේකේ හරියටම දැන් මේක කියන්න අමාරුයි කොහොම බෙදේද කියලා. නමුත් අනිවාර්යයෙන්ම උත්තරේ හරිනම් ඔයාලට ලකුණු දෙකක් ලැබෙනවා. හරිද? අර පියවර ඔයාලා හදලා තියෙන්න ඕන. නැතුව අර පියවර නැති වුණොත් එතන ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. දැන් වැදගත්ම කොටස් යන්න දැන් මෙතනත් මේ ඊට ගහනවට එක ලකුණ හම්බ වෙනවා. හරිද? එතකොට දැන් මේ වගේ බලමු කලින් අවුරුද්දේ වගේ ප්‍රශ්නයක් තියෙද කියලා ඉලක්ක ගන්න එක. ඉලක්ක ගන්න ප්‍රශ්නයක් තිබුණේ නැහැ නේ කලින් අවුරුද්දේ. තිබුණේ නැහැ. එහෙනම් මේක විසඳන්න කියලා තිබ්බොත් මේ මෙන්න මේ ආකාරයට මේක ගන්නවට තමයි එක ලකුණක් හම්බ වෙනවා කියනවා. අන්තිම උත්තරේ නොගත්තත් ළමයි ඔයාලා ඊට කලින් පියවරක් හරි ලියලා දෙනවනේ එක ලකුණක් ලැබෙනවා. ඒක නිසා බය වෙන්න එපා. ඔයාලා පියවර ලියලා කරා නම් මේ ඊට තියෙන ටිකේ ඔයාලා ලකුණක් හරි ලැබෙනවා. සම්පූර්ණ ලකුණු දෙකම ගන්න බැරි වුණා. ඒකේ තමත් වැදගත්. මම ඒක කියන්නේ හැමතිස්සෙම තියෙන ඊට ප්‍රයෝජනෙට අර ලියන්න කියලා. දැන් මේ වගේ එකක අවයව ලියන්න කිව්වොත් නම් තමයි අවයව ලියන්නම් වෙනවා. හරිද? අඩු වුණොත් කියලා දීලා ලායන ලකුණු එකක් හරි අඩුනවා කියලා ලකුණු දෙන්න කියලා දීලා නැහැ. එහෙම වුණොත් සම්පූර්ණයෙන්ම ලියන්න. දැන් මෙතන නම් මෙතන අවයව ලියන ඒ වගේ ගැටලුවක් අපේ තිබුණ නැහැ. දැන් මේකේ සම්පූර්ණ ලකුණ මෙතනට යනවා. දැන් මෙතන අපිට තිබ්බේ මේ කෝණ දෙක සමානයි කියලා මෙහෙම. මේකේ ළමයි මෙන්න මේ අවසාන උත්තර කෝණ දෙක අතර සම්බන්ධයක් ගන්න එක තමයි අපිට අවසානටම තියෙන්නේ. එතනට තමයි සම්පූර්ණ ලකුණු දෙකම වෙන් වෙන්නේ. එතකොට ඔයාලට සමහරවිට මේ සම්බන්ධය ගන්න බැරිලා මෙන්න මේ කෝණ දෙක හරියට ලකුණු කරලා තිබ්බොත් ඔයාලට එක ලකුණකින් සැහැමීමටපත් වෙන්න වෙනවා. හරිද? අර මෙතන කෝණ දෙක හරියට මෙතන ආරෝහණ කෝණය අවරෝහණ කෝණය හරියට මාක් කරලා තිබ්බොත් තමයි ඔයාලට එක ලකුණක් හරි ලැබෙනවා. හරියට එක මාක් කරලා දියන්නේ. හරිද? ඒ වගේ තමයි. හරිද? ඉතින් මේ දෙකද මේ කෝණය මාක් කරලා තියෙනවා නම් ඒක ලකුණක් ලැබෙනවා. සම්පූර්ණ උත්තරය ගන්නකොට තමයි ඊටු ලකුණ ලැබෙන්නේ. හරිද? ඉතින් මේක මෙයාලා කියන්නේ උත්තරය ගන්නවට ලකුණු දෙක. මේ මාර්කින් ස්කීම් එක බැලුවොත් දෙන උත්තරේ තිබ්බොත් ලකුණු දෙකයි. ඉතුරු පියවරක් හරි කරලා තියෙනවා නම් ලකුණක් තියෙනවා. කියන්නේ උත්තරේ ගන්න බැරි වෙලා. ඔයාලට උත්තරේ ගන්න බැරි නමුත් එක පියවරකින් හරි කරලා තියෙනවා. ඔයාලට එක ලකුණක් ලබා දෙන එක තමයි අපිට මේ කියලා දෙන්නේ. හරි. දැන් B කොටස තමයි ලකුණු බෙදෙනේව තියෙන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් කියන්න මම මගේ ස්කීම් එක හම්බුනහම කියන්නම් මේක කොහොමද හරියටම එන්නේ කියලා. මේ නිර්මාණයටත් එහෙමයි. දැන් මේක ගියවොත් අපිට නිර්මාණෙත් එහෙමයි. නිර්මාණ නම් හැබැයි මේ හරියටම AC හෝ BC ලම්බ සමච්ඡේද ගැනීම ලක්නවා. මේක අපි අඳින්නේ මෙතෙන්ට ලම්බ සමච්ඡේද කියන්නේ මෙතන ලම්බකයක් නේ අපි නිර්මාණය කරන්න ඕන. එතකොට මෙන්න මේක නිර්මාණය කරලා තමයි ලකුණු දෙක හම්බ වෙන්නේ. අපිට මේ B ලක්ෂය ස්පර්ශ කරනවනේ. B ලක්ෂය ස්පර්ශ කරනකොට එතන ලම්බක වෙන්න ඕනේ. එතන මෙතන ලම්බක නිර්මාණය අංශක 90 කෝණය නිර්මාණය කරනකොට තමයි ලකුණ හම්බ වෙන්නේ. හරිද? මෙතනත් ඒ වගේ තමයි. මෙතන ඉස්සෙල්ලා සුළු කිරීමට එක ලකුණයි. ඒ කියන්නේ මේක අපි x කියන එක්කෙනා මෙතන මෙහෙම හදා ගන්නවට හරිද? එක ලකුණයි. ඊට පස්සේ හරියටම ඍණ නිකිල ටික ලියනවට නිකල ටික ලියනවට තමයි ඉතුරු ඊළඟ ලකුණ හම්බ වෙන්නේ. හරිද? මම මේ කලින් මාර්කින් ස්කීම් එක ආශ්‍රය කරගෙන මේ අවුරුද්දේ කොහොම වේද කියලා කියන්නේ.
හැමතිස්සෙම ළමයි බය වෙන්න එපා. ඔයාලා මොකක් හරි පියවරක් ලියලා තියෙනවා නම් හරියට ගානට අදාළව පියවරක් ලියලා දෙනවා නම් ඒකට එක ලකුණක් වෙන වෙනවා. ඔයාලට අන්තිම උත්තරේ ගන්න බැරි වුණා කියලා හිතන්න බෑ. දැන් මෙතනත් එහෙම. මේ කුඩා බුදා ගුණාකාරය හොයාගන්න බැරි වුණාට ඔයාට මම අර කියලා දුන්න විදිහට කුඩා බුදු ගුණාකාරය හොයන්නේ මේ ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට ලිව්වොත් හැම එකෙම එතන එක ලකුණක් වෙන වෙනවා. හරිද? මේක තින්නේ බලන්න මේ ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස හරියට ලියාගත්තොත් එතන එක ලකුණක් වෙන් කරලා තියෙනවා. ඒක නිසා මේ වගේ කොට ලියලා තිබ්බනම් ප්‍රශ්නයක් නෑ. හරිද? කොට B කොටස ගත්තොත් B කොටසේ ළමයි B කොටසේ දැන් මේකේ ගොඩක් කලාවට මේ නම් ගණන් 5ක් තිබිලා තියෙනවා. මේකේ ගණන් 5න් ගොඩක් කලාවට අන්තිම කොටසට ටිකක් ලකුණු වැඩිපුර දෙනවා. මේකවත් අන්තිම කොටස ලකුණු 3ක් දීලා තියෙනවා. හරිද? පළවෙනි කොටසට ලකුණු 2යි 3යි මේක කොටස් 4යි දීලා තියෙනවා. අපේ කොටස් 5ක් තියෙනවා. දැන් මේ පළවෙනි එක බලනකොට ජනකර ලැබුණ මුදලින් 6න් එකක් ආහාර සඳහා වෙන් කිරීමේදී මේ මුදල කවර භාගයක්ද කියන එකට සමහරට එක ලකුණක් වගේ දෙන්න පුළුවන්. හරිද? එක ලකුණ. අපි හිතමු දැන් මෙතන අන්තිමටම දීලා තියෙන එක පොඩ්ඩක් වැඩි නිසා සංකීර්ණයි අපිට කියලා තිබ්බේ ආදායම් බදු සීමාවට අයිති වෙන්නේ නැහැ. නිදහස් වෙනවලු. ඊට පස්සේ ඒ මුදලම වැය කරන්න යන පුළුවන්. හිතමු දෙන්න 3ක් යනවා. දෙන්න එකයි. ආය ආහාර පාන විදන් කර කවර භාගයක්ද සමහරට කියන්න බෑ මේ ශානේ සමහරට මේ දෙකම යන්න පුළුවන්. හැබැයි මේක නම් ලේසි කොටනේ. ජනකට ලැබුණු මුළු මුදල 6න් ලැබුණු මුදලින් 6න් එකක් ආහාර වලට වෙන් කරපුවසු ඔහුට ඒ මුදලින් කවර භාගය ඉතුරු වේද කියලා. 6න් එකෙන් 6න් එකක් අඩු කරන්නේ එක උකට සමහරට එක ලකුණයි ගොඩක් කරන්න දෙන්න. ඒකට එක ලකුණක් යන්නේ. ඊට පස්සේ 6න් 5ක් පස්සේ 6න් 5න් මේ වලට වියදම් කරපු මුදල එනකොට 6න් 5න් 3න් ගුණ කරන්න තියෙන්නේ. දැන් මම මේක සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා නැහැ. ඔක්කොම සාකච්ඡා කරපු ටික තියෙන වීඩියෝ වල. ඒ වීඩියෝ ටික මම කාඩ්ස් දාන්නම්. ඒවා බලන්න. මේ සම්පූර්ණ විස්තරාත්මකව මම විසඳලා දෙනවා ගැටලු ටික. මම ලකුණු බෙදෙන හැටි කියන්නේ. ඒතකොට ළමයි එතකොට මෙතන එක ලකුණයි 3යි 5යි 7යි 10යි. එහෙම තමයි ගොඩක් දුරට මට හිතෙන විදිහට බෙදෙන්නේ. දැන් මේ සැරෙත් කලින් සැරෙත් ලකුණු 3ක් අන්තිමයකට දීලා තියෙනවා. දැන් මෙතනත් මේකේ ඊට වඩා ටිකක් සරල හිතන්න තියෙන කැලේ වලට ලකුණු 3ක් දෙනවා. අපි හිතමු මෙහෙම බෙදෙයි කියලා ඉතින්. දැන් ඔයා අනිවාර්යයෙන් මේ කොටස කරලා දෙන ලකුණක් ලැබෙනවා. ඒතකොට මේක ඔයාලා මේ භාග ටික ගන්න ටික හරි කරලා දැන් අන්තිම එක ගන්න බැරි වුණා මේ මුල් කොටස් ටික හරි කරලා තිබ්බොත් ඔයාලට ලකුණු ලැබෙනවා. හරි. දෙවෙනි ගැටලුව තිබුණේ මේක නම් මේ වගේම එකක් තමයි මෙතන තියෙන්නේ. හැබැයි වෙනසක් තියෙන මෙතන මේ විදුර කාල ප්‍රස්ථාරයක් හදන්න තිබුණා. ගොඩක් මම දැක්ක කමෙන්ට් වල තියෙනවා මේක මේ කට්ටිය විස්ථාපන කාල ප්‍රස්ථාරත් එක්ක පටලවාගෙන තමයි මේක විස්ථාපන නෙමෙයි මේක දුර කාලය. දුර කාලයේතර කාලයත් සමග දුර වැඩි වෙනවා. දැන් මේ මිනිස්සයා අපි ගිහිල්ලා ආයි පැත්තට ආවත් ආයි පැත්තට එනවා කියන්නේ ඍණ දිශාවටනේ. කියන්නේ විස්ථාපනය ගත්තොත් ඒක අඩු වෙනවා. නමුත් මේක වෙලා තියෙන්නේ දුරනේ දුර වැඩි වෙනවනේ. ඉන්නවා ගිහිල්ලා එතන ඉඳලා ආයෙම ගමන් කරනවා. ඒ කියන්නේ තව දුරක් වැඩි වෙන එක. දුර වැඩි වෙනකොට මෙහෙම තමයි ප්‍රස්ථාරය එනවා. හරිද? මතක් කරගන්න. ගොඩකට හදලා පල්ලෙහාට නේද යන්නේ කියලා. නෑ පල්ලෙහාට යන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරය. පටලවා ගන්න. හරිද? දැන් මේක විදිහට නම් මේක මේ ප්‍රස්ථාරය නිර්මාණය කරනවටත් මෙතන කොටස් 4යි ළමයි. ප්‍රස්ථාරය නිර්මාණය කිරීමටත් වේගය සෑදීමටත් වෙනවනේ. එතකොට 2යි 3යි වගේ බෙදී ලකුණු. ඒ කියන්නේ මේ ප්‍රස්ථාරය අන්තිමවට ලකුණු 2කුත් වේගය ගන්නවට ලකුණු 3කුත් ලැබෙනවා. හරිද? ඊට පස්සේ මේකේ ආය සංයුක්ත වේගයේ පරිමිතිය ගන්නවට ලකුණු 2ක් ලැබේ. ආය වර්ගඵලය කී ගුණයක්ද කියලා ගන්නවට ලකුණු 3ක් ලැබේ. ගොඩක් දුරට ඔහොම බෙදී. මොකද ටිකක් දෙයක් හිතන්න තියෙනවානේ. සමහර විට වෙන්න පුළුවන් අපිට මෙතන ඕන මෙහෙම බෙදෙයි. ගොඩක් වෙලාවට වෙනස්කමක් වුණා මම ටක් ගාලා වීඩියෝ එකක් දාන්න. එතන මේක අනිවාර්යෙන්ද මේ මෙතන මම මේ වීඩියෝ එක තවත් කරන්න හේතුව තමයි ආපු කමෙන්ට්ස් වලට උත්තර දෙන්න. මේක දුර කාල ප්‍රස්ථාරයක් පොඩි නිසා වෙන විදිහත් මම මේ කිව්වා. හරිද? දුරට මේ ප්‍රස්ථාරය නිවැරදිව ගත්තා ලකුණු 2ක් උත්තර ලැබෙනවා.
ට වේගේ හදන්න තිබ්බේ මෙතන ගමන් දුර 15 බෙදීම විනාඩි 40 ගැන 4 තුවට ඒකින් ආවුකරයි. අද මේ සංයුක්ත රූපයේ පරිමිතිය හොයන්න අපිට මෙන්න මේ කොටසේ දිග හොයා ගන්න ඕන ගෙන පරිධිය වෘත්තයේ පරිධියෙන් භාගය. ඊට පස්සේ ඒ ටිකේ මේ ඔක්කොම එකතු කරලා තමයි පීක හැදුවේ. හරිද? ඒකට අනිවාර්යයෙන්ම හැම එකකටම ලකුණු 10 ගන්න ඉන්න. එතකොට ඒක එක මේ ගැටලුවේ ටික සංකීර්ණත්වයත් එක්ක වෙනස් වෙනවා. මෙතන ගත්තොත් බලන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ මෙතන කොට පියවරල් කිහිපයක්ම යනවනේ මේ බලන්න. දැන් මෙතන මේ රූපයේ ඇඳ දැක්කම එක ලකුණක් හම්බ වෙනවා පේනවද? මේ එක ලකුණක් වෙන් කළ දෙන එක රූපයේ ඇඳ දැක්කීමට. මෙතනත් මේ බලන්න මේ වර්ගඵලය හොයනවට මේ කොටසේ වර්ගඵලය හොයනවට එක ලකුණක් වෙන් වෙනවා. දැන් එහෙම ගත්තොත් මෙතන මේකේ පරිධිය හොයනවට එක ලකුණක් වෙන් වෙයි. ඊට පස්සේ සම්පූර්ණ පරිමිතිය හොයනවට එක ලකුණක් වෙන් වෙනවා. හරිද? මේ කොටසේ එක හොයනවට එක ලකුණයි. සම්පූර්ණ එකේ හොයනවට එක ලකුණයි. ඊට පස්සේ මෙතනත් එහෙම. මේ කොටසේ වර්ගඵලය හොයනකොට එක ලකුණයි. මේ කොටසේ වර්ගඵලය ලාගනකොට එක ලකුණයි. මේ දෙක බෙදලා ගන්න එකට එක ලකුණයි. එහෙම ලකුණු තුන බෙදේ. හරි. ඔයාලා සමහර විට එක පියවරෙන් ගන්න පුළුවන්. ඔයාලා එක පාටම බෙදලා එහෙම වුණොත් ඔයාලට වෙන වෙනම ලකුණු උත්තරය આવොත් කොහොමද ලකුණු තුන දෙනවා. හරි. ඔයාලා මැදින් කොටසක් මිස් වුණොත් තමයි මේ තුන ලකුණු දෙන්න කියලා බෙදලා දීලා තියෙන්නේ. හරිද? මෙතනත් මේ කැලේ දිග ගන්නකොට එක ලකුණක් මේ ආදේශයට ගන්නවා. උත්තරයට එක ලකුණක් හම්බ කරනවා. අපි යන් තුන්වෙනි ගැටලුවට මේකෙත් දැන් ගියවොත් තුන්වෙනි ගැටලුව කොහෙද සමාගම කොටස් මිලදී කියන්නේ. එතකොට ඒ වගේ මේක හැබැයි ඊට කලින් වරිපනම් කියනක් තියෙනවා. පරිපනම් එකෙන් තමයි ඉවිල්ලා තියෙන්නේ. එතකොට මේක බැට් එකකට ඇවිල්ලා තියෙනවා. අපි හිතුවොත් දැන් මේකත් අපිට හිතන්න පුළුවන් මේ අර විදියට මේ 2.3 විදියට යයි කියලා. දැන් මේකේ පරිපනම් මුදල හොයන එක ටිකක් පොඩි එච්චර ලොකු දෙයක් නැහැ. වරිපනම් ඉතින් අපි දීලා තියෙන වාර්ෂික තක්සේරු මුදල 100 ගාණෙන් ගුණ කරන්න විතරයි තියෙන්නේ. ඒකට ඒ උත්තරයට එක ලකුණක් දෙන්නත් අවුලක් නැති වෙයි. මෙතනත් මේ ලකුණු දෙකක් බෙදලා තියෙනවනේ. 2 3 4යි. ගොඩක් වෙලාවට මේ කොටස් 4ක් තියෙනකොට හැමදෙස්සම තමයි මෙතන ලකුණු 2ක්. මෙතෙන්ද ලකුණු 3ක්. මෙතෙන්ට අය 2ක් මෙතන 3ක්. මෙතන මේ කොටස් ගන්න හොයනවා කියන්නේ මේ ආපු මේ මෙතන මේ ලාභාංශය එක කොටස ලාභාංශයෙන් බෙදලා තියෙන්නේ. ඒක 2400 නේ. ඒකට මහා අමාරු දෙයක් නෙවෙයි. ඒක නිසා ඒක ලකුණු 2ක් වගේ වෙන්නේ. කොට ඔයාලා හිතන්න ඔයාලා මේ කොටස් ගන්න හරියට ගත්තා නම් මෙන්න මෙතන මේ වරිපනම් මුදල හදලා ලකුණු 2 ගන්න ප්‍රශ්න දෙකම හැමෙකට. ඉතින් තමයි ඔය දෙවෙනි පාර තුන්වෙනි පාර ලියපු ළමයි ඔයාලා ටක් ගාලා අයිඩියා එකක් ගන්නවා වගේ ලකුණු කොයි මට්ටමේ තියෙන්නේ කියලා. අරගෙන දැම්ම සූදානම් වෙන්න ආයෙ පාරක් කරන්න වේද ගණිතේ පාස් කරන්න ඕන කරගන්න. එහෙම වුණොත් ඔයාලා කමෙන්ට් දාන්න ඕන හරි. එහෙම විස්තරයක් තියෙනවා. හතරවෙනි ගැටලුව තිබ්බේ කලින් හොතන හතරවෙනි ගැටලුව දීලා තියෙන සම්භාවිතාවය. මේ සැරේ සම්භාවිතාවය ගැන පස්වෙනි ගැටලුව කරලා තිබුණා. අපි ඒක නිසා පස්වෙනි ගැටලුව බලමු. මේකෙත් කොටු දලක් තිබිලා තියෙනවා. එතකොට මේ තියෙන මේකේ අපි කොටු දල මත ලකුණු කරන්න එක ලකුණක්. හරිද? මේ සැරෙත් එහෙමනේ කොටු දල මත ලකුණු කරන්න තියලා තිබ්බා. මේකට එක ලකුණක්. හරිද? මේකේ මෙතන ගොඩක් බෙදනවා. කියන ඔයාලා මේකේ හරියටම නියදිය මේ අවකාශය ලකුණු කරොත් එක ලකුණ මේ තියෙන්නේ. ලකුණු කිරීමට ලකුණක් කියලා කියනවා. ඊට පස්සේ දෙල් දෙනවා සම්භාවිතාවය සොයන්නට වට කරනවට එක ලකුණයි සම්භාවිතාවය සොයන්නට එක ලකුණයි. මේකෙත් එමනේ කොටු දැල්ලෙහි වට කිරීමට එක ලකුණයි. මේක මෙන්න මෙහෙම එකක් නේ ආවේ. පිරිමි ළමයි සහ ගෑල් ළමයි එක්ක දෙනකොට එන විදිය. ඒක ගෑල් ළමයි දෙන්නෙකුත් නෙමෙයි පිරිමි ළමයි දෙන්නෙකුත් නෙමෙයි. පිරිමි ළමයි ගෑල් ළමයි එන විදියට මෙහෙම වට කරනවට එක ලකුණයි. ආයම සම්භාවිතාවයට එක ලකුණක්. එතකොට සම්පූර්ණ ලකුණු 2ක් හම්බ වෙනවා. මේකෙන් හිතා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ ඇත්තටම බැලුවොත් ඒ වගේම ප්‍රශ්නයක් මේක වෙනස් කරලා දීලා තියෙනවා. එක්කද? ඔයාලා පාස් පේපර්ස් කරනවා නම් ඒකේ තියෙන වටිනාකම මෙතන තියෙනවානේ. එකම විද්‍යාවේ මොඩල් එකක් නේ යන්නේ. මේකේ බල්බ තියෙන්නේ මේකේ තිබ්බේ ළමයි ගන්න. එතකොට එකම මොඩල් එකේ තියෙන්නේ. ලකුණු පටිපාටිනුත් තේරෙනවා. අද මේකෙත් මේ සම්භාවිතාව දෙන්න සටහන් කරනකොට මේකෙත් ළමයි මේ අත්තන හැඳීම මේකේ තියෙන දැක්කේ
මේක මේ සම්භාවිතාවය දීලා ඉතුරු සම්භාවිතාවය වෙනකොට එක ලකුණක්. අපිට මෙතන එක සම්භාවිතාවයක් දීලා තිබ්බනේ. එතන දීලා තිබ්බා අපිට මෙතන ආවේ කීයද? එන්නේ ගානේ. ඒකට පිරිමි ළමයි ගැහැණු ළමයි වෙන්නේ මෙන්න මේ ටිකනේ. ආයේ මේ ටිකනේ. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 25,014ක් නේ. 25,014ක් නම් මෙන්න මෙතන 25,004 අපි කලින් කෙහුවනේ. දැන් මෙතන ඊළඟ එක හොයනකොට එක ලකුණක් හම්බ වෙනවා. ඒකට 11,25 අර එකට එක ලකුණක් වෙනවා. හරිද? ඒතකොට කොහොම හරි මෙතන මේ රුක් සටහන් ලකුණු 4ක් වෙන් කළා දී. මේ රුක් සටහන් ලකුණු 4. ඒ වගේම තමයි මෙතන ලකුණු 4ක් වෙන් වෙනවා. මොකද ළමයි මෙතන මේක දීලානේ තියෙන හැමතිස්සෙම මෙන්න මේ සම්භාවිතාව දීලානේ 10න් 4යි කියන්නේ. හරිද? 10න් 4. ඊට පස්සේ 10න් 6 ගන්නවට තමයි ඉතුරු ලකුණු හම්බෙන්නේ. හරිද? මෙතනත් එහෙම. මෙතන තිබ්බේ 10න් 3නේ. 10න් 3 ගන්න. ඊට පස්සේ 10න් 7 හදා ගන්නවට එක ලකුණු. ගොඩක් වෙලාවට මේක ලකුණු 4ක්ම දෙයි. මෙතන 1යි 2යි 3යි ආයෙම කොහෙට හරි ලකුණක් දෙන්න පුළුවන්. මොකටද දෙන්න පුළුවන්? ආයෙ මේ දෙක සටහන් කරනකොටත් එක ලකුණක් දෙන්න පුළුවන්. මම හිතන්නේ ඒක එහෙම වෙන්න පුළුවන්. අත්ත නොයදීම එක ලකුණයි. ඒ මොකද අත්ත නොයදීම කියන්නේ? මේ ගන්න ඇත්තටම මට මතක නැහැ. කොහොමද එතන ලකුණු 4ක් බෙදේ. ඒතර මෙතන එක ලකුණයි මෙතන ලකුණු 2යි. ලකුණු 3යි 7යි 4යි 7යි. එතකොට මෙතන තව 3ක් ඉතුරු වෙනවා. එතකොට මේක අන්තිමට අහලා තියෙන මෙම තරංග වටේ 10 වෙනි ශ්‍රේණියේ හිමික නොකිරීමේ සම්භාවිතාවය ලකුණු 3ක් දෙන්න පුළුවන්. දැන් මෙතන දීලා තියෙන මේ වගේ එකක් මේ බලන්න. ඊහෙද සිත්ති සලකා පරීක්ෂණයේ බල්බයක් නොදෙවන අවස්ථාවේ සම්භාවිතාවය සොයන්න. හරි? ඒ වගේම දැන් ඒකේ මේ පළවෙනි ප්‍රකාශනය ලියා ගන්නවට ලකුණු දෙකක් දීලා දෙන උත්තරයට එක ලකුණක්. දැන් මෙතනත් මතකද තමයි අපි අර අවස්ථා දෙකකට එකතු කරලානේ ගන්න. ඒ කියන්නේ මේ අත දිගේ යන එකයි මේ අත දිගේ යන එකයි ලිව්වට ලකුණු දෙකක් දීලා තියෙනවා. හරිද? ලකුණු දෙකක්. ඒ කියන්නේ මේ අත දිගේ ගිහලා සුළු කරලා ගන්න එකට එක ලකුණකුත් මේ අත දිගේ ගිහලා ගන්න එකට එක ලකුණකුත් තරම් මේ උත්තරේ ගන්නවට තව ලකුණක් එක තමයි මේ ලකුණු තුන හැදෙන්නේ. අනිවාර්යෙන් එහෙම වෙයි මේ සැරේ. මෙතනත් ඒ වගේ දීලා තියෙන්නේ මේක ගන්නවට මේක ගන්නවායි අන්තිම උත්තරයට එක ලකුණ. එහෙම තමයි ලකුණු තුන හැදෙන්නේ එතන. මෙතන ලකුණු 4යි මෙතන ලකුණු 3යි. උට සම්භාවිතාවය ගන්න අපිට කලින් ගැටලු අතරලා නෑ. මේ සංඛ්‍යානේ සම්බන්ධයෙන් ගන්නක්. ඒකට කලින් අවුරුද්දේ 5 වෙනි ගාන. මන්ට අපි එකකින් කරන්නේ මේ පළවෙනි පත්‍රය නිසා. අනික මේක හරියම එක නෙමෙයි මේ අවුරුද්ද එක නෙමෙයි මම ගිය අවුරුද්ද එකත් එක්ක සාකච්ඡා කරන නිසානේ. ඒක වැරදි වටහා ගන්න එපා. මේ තාම මම කතා කරන්නේ ගිය අවුරුද්ද එක බලලා මේ අවුරුද්ද එකට. හරිද? හරි. එතකොට මෙන්න මේකේ පළවෙනි ප්‍රශ්නේ ටික ඇවිල්ලා වගුව සම්පූර්ණ කරන එකනේ. වගුව මෙන්න මේක සම්පූර්ණ කරනකොට දැන් කලින් අවුරුද්දේ ඒකට එක එක දීලා දෙන මේ වගුව හිස්තන පුරවනකොට එක එක දීලා ලකුණු දෙකක් දීලා. ගොම මෙතන ලකුණු 3ක්. මෙතන ලකුණු 3ක් දෙන්න බැහැ හැබැයි නේ. ආයෙම දැන් මෙතන මේක හල් දෙන්නවනේ හම්බුවක් ලෙස ගත්තොත් එක ළමෙක් ලබා ගැනීම සම්භාවිතාවයක් තියෙනවා. සමෝච සක්‍යාත වක්‍රය අඳිනවටත් තියෙනවා. ජාල රේඛය අමේ තීරණ අඳිනවා 1 2 3 4 1 2 3 4 3යි 7ක් නේ. එතකොට මෙතනයි ලකුණු 7. ඉතින් මේක ජාල රේඛය අඳින ලකුණු දෙකක් වගේ දෙයි. හරිද? මේ හිස් තැම්පුරවල ලකුණු දෙකයි. මෙතනත් ලකුණු දෙකක් දෙයි. හරිද? දෙකයි මේක ලකුණු මේකත් එක්ක බලමු. මේකේ 2යි 2යි මේක ප්‍රශ්න තියෙන 2යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා. එතකොට එහෙම බැලද්දි නම් ළමයි අපිට මෙතන ගන්න පුළුවන් මේ අන්තිම එක ලකුණු 3ක් දුන්නා කියමු. 3ක්. අපිට ආයේ මෙන්න මේකට ලකුණු 3ක් දුන්නා කියමු. ජාල රේඛය අඳිනවා. ජාල රේඛය මෙන්න මෙහෙම හරියට අඳිනකොට ලකුණු 3ක් දුන්නා කියලා හිතමු. නැත්නම් සමහරවිට ඔක වෙනස් වෙන්න පුළුවන්. හරිද? ඒක තමයි එහෙම තමයි ලකුණු දාලා හැදෙන්නේ. මම හිතන විදියට. විදුනොත්. ඔව්.
සමහරට මෙන්න මේක නැත්නම් මේ දෙක මාරු වෙන්නත් පුළුවන්. මෙතන ලකුණු 2යි මෙතන ලකුණු 3ක් වෙන්න පුළුවන්. මේ තීරය සම්පූර්ණ කරලා ලකුණු 3ක් දෙන්න පුළුවන්. හරියට මම හරියට කියනවා කොහොමද දෙන්නේ කියලා. මේ ටික. හොඳයි මම මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න හිතන් ආවේ මේ ලකුණු පටිපාටිය ගැන. ගිය අවුරුද්දේ ලකුණු පටිපාටිය යොදාගනිමින් වැරදිට කවුරුත් තේරුම් ගන්න එපා. මේ ගිය අවුරුද්දේ ලකුණු පටිපාටිය ගැන කතා කරේ. ඒක අපිට තාම මේ අවුරුද්දේ ලකුණු පටිපාටිය එළියට ආවේ නැහැ. මාගේ ස්කීම් එක අවුට් වුණේ නැහැ. ඒක නිසා මේක මම දලා දහසක් ගන්න ෆස්ට් එක මම සාකච්ඡා කරපු නිසා ෆස්ට් එකේ ඔයාලට ගිහලා බලන්න පුළුවන්. ඒකට අදාළ ලකුණුක් විදිය දලා දහසක් ගන්න ගත්තේ කොයි වෙලාවකත් හිතන්නේ මේක හරිම දෙය කියලා. මේ ඉතින් හරිම දෙය ආපු ගම මම වීඩියෝ එකක් ඉක්මනටම ගේන්න. ඉතින් හොඳයි channel එකට අලුත් වෙනවා channel එක subscribe කරන්න. channel එකත් එක්ක රැඳී ඉන්න ඉක්මනට වීඩියෝ සෙට් එකක් එනවා. ඉතින් ඔයාලා ෆේල් වගේ හිතන ළමයි ඉන්නවා නම් ආයෙ පොඩික්ෂනයක් කරනවා වෙනවා කමෙන්ට් එකක් දාන්න අපි ඒකටත් අර පිළිවෙලක් පටන් ගමු. ඉතින් අපි අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම සෙට්. ඔයාලට සුබ දවසක්.